හෙල්ලෝ ෆුඩීස් කොහොමද ඉතින් ඔයාලට? ඔන්න වෙනදා වගේ මේ පාරත් මම වීඩියෝ එක ගෙනාවේ ස්පෙෂල් චැලෙන්ජ් එකකින්. පේනවනේ ඔයාලට ඉතින් කොහොමද? අද අපිට තියෙනවා යාළුවනේ තනි කුකුලෙක් කන්න තියෙන රෝස් කරපු. ඔයාලට පුළුවන්ද? රෝස් කරපු චිකන් එකක් තියෙනවා. එතකොට බොයිල් කරපු පොටෑටෝ තියෙනවා. තව කොත්තුමි දෙකක් තියෙනවා. අපි බලමු කොච්චරක් දුරට අපිට කන්න පුළුවන් වෙයිද කියලා. මම නම් උපරිම කන්න බලනවා. බලමු ඉතින්. ඒකනේ චැලෙන්ජ් එක කියන්නේ නේද යාළුවනේ?
යාළුවනේ දැන් අම්මට හැපි වගේ මගේ චැලෙන්ජ් එක උනේ මම අර මේ බාබකියු කරපු කුකුලව මම සම්පූර්ණයෙන් කණ එකයි මගේ චැලෙන්ජ් එක උනේ. මේ තිබ්බ දේවල් මම අමතරව තියාගත්තු දේවල්. ඉතින් මගේ චැලෙන්ජ් එක මම යතින් දින්නා. මේව නම් ටිකක් කා ගන්න අමාරුයි. ඉතින් මට කියන්න තියෙන මගේ චැලෙන්ජ් එක මම දින්න. මම මේ ටික අයින් කරගෙන ටක් ගාලා එන්න. අන්න ඉතින් යාළුවනේ මම ආය ආවා. ඇත්තටම කියන්න තියෙන්නේ මෙහෙමයි. මම මගේ චැලෙන්ජ් එක වින් කරා. ඒ වුණාට ඉතින් අර අමතරව ගෙන අපි පොඩි දේවල් ටික මම කොහොම කා ගන්න බැරි වුණා. එහෙනම් ඉතින් මගේ චැලෙන්ජ් එක මම වින් කරානේ. නේද යාළුවනේ? ඔයාලගේ ඉන්නවද කට්ටිය? ෆුල් බාබකියු චිකන් එක්කෙනෙක්ව කන්න පුළුවන්. ඒ වගේම මම දැන් මෙතන තිබ්බා කොත්තුමී පැකට් දෙකක් තිබ්බා. අල කිලෝ එකක් තිබ්බා. ඉතින් මම පුළුවන් තරමින් මම කෑවා එතකොට. ඒ නිසා මම හිතනවා මම දින්න කියලා. ඉතින් ඔන්න ඔහොමයි ඉතින් අද චැලෙන්ජ් එක ඉවර වුණේ. යාළුවනේ මේ මං ගිය සතියේදී පොරොන්දු වුණා ඔයගලන්ට වෙසක් සතියේට සම්බන්ධ වීඩියෝස් ගේන්නම් කියලා. නමුත් මට අමතකුණා ඇත්තටම කියන්න මේ සතියේට වෙසක් සතිය එකතු වෙන්නේ නැහනේ. 27 වෙනිදා මං හිතන්නේ වෙසක් සතිය පටන් ගන්නෙ. එතකොට ලබන සතියේ තමයි මට
වෙසක් වීඩියෝස් එහෙම දන්සල් වීඩියෝ දාන්න පුළුවන්. ඉතින් මම වට ලස්සන වීඩියෝ ටිකක් ගේන්නම් බලන් ඉන්න. ඒ වගේම මට දෙයක් කියන්න තියෙනවා. අපේ සමාජයේ හැටියක්ද දන්නේ නැහැ එක. ඇත්තටම යාළුවනේ මේ මිනිස්සු ගොඩක් අපේ කියන්නේ YouTube බලන කට්ටිය ගොඩක් පුරුදු වෙලා තිනවා වැරදි දේවල් වැරදි ආදර්ශ දෙන වීඩියෝ ගොඩාක් හොඳට බලනවා. එතකොට ඒ වගේ අයට සබ්ස්ක්‍රයිබ්ලා උපරිම ඉන්නවා. එයාලා ඒවයින් හම්බ කරනවා. එයාලා සමහර ගෑනු කට්ටිය, පිරිමි කට්ටිය සමාජගත කරන්නේ වැරදි දේවල්. වැරදි දේවල් කියන්නේ සමහරු ගෑනු කට්ටිය එයාලගේ අංගපසංග පෙන්නලා එතකොට ඒ දේවල් කරලා මිනිසුන්ව තෘප්තිමත් කරලා එයාලට සබ්ස්ක්‍රයිබ්ලා ප්‍රමාණයක් හදාගන්නවා. එතකොට පිරිමි කට්ටියත් ඉන්නවා ඒ වගේම අනවශ්‍ය කතා කියලා මේ සබ්ස්ක්‍රයිබ්ලා දාගෙන ඉතින් ඒවට කැමති පිරිසකුත් ඉන්නවා. ඉතින් මට තේරෙන්නේ නැත්තේ දැන් මං වගේ කෙනෙක් මෙහෙම ෆුඩ් චැලෙන්ජ් මේ වීඩියෝස් කරනවා. ඉතින් කමක් නැහැ. ඉතින් මාත් එක්ක ඉන්නවා මේ මට ආදරය කරන පිරිසක්. නමුත් මම කියන්නේ මේ සමාජයේ දැන් යන රැල්ල කමක් නැහැ. මම හිතනවා මටත් කැමති මටත් ආදරය කරන පිරිසක් මගේ channel එකත් එක්ක ඉන්නවා කියලා. ඉදිරියටත් මම හිතනවා මාත් එක්ක අත්වල බැඳගනී කියලා. මම ඉතින් යාළුවට මගේ යාළුවන්ට මම මේ හැමදාම ෆුඩ් චැලෙන්ජ් වීඩියෝ පුළුවන් විදිහට මට පුළුවන් විදිහට මම අරන් එනවා. මෙහෙමයි මේක මම චැලෙන්ජ් මේම channel එක කරන්නේ මම එකක් මුදල් වෙනුවෙන් නෙමෙයි. මේක මගේ ආසාව. මම ඇත්තටම ආසයි. කියන්නේ මගේ හිතට තෘප්තියක් මේ වගේ දෙයක් කරලා සමාජගත කරලා එයාලා ඒව බලලා කමෙන්ට් දාන ඒවා මම ඉතින් ආසයි. මේ වැරදි දෙයක් නෙමෙයිනේ මම මේ කරන්නේ. නේද යාළුවනේ? ඉතින් මේ මට කියන්න තියෙන්නේ හැම වෙලාවෙම මට ඉතින් හිතෙනවා ඒක මේ ඊර්ෂ්‍යාවක්වත් එහෙම දෙයක් නෙමෙයි යාළුවනේ. දැන් මට හිතෙනවා ඉතින් මේ වගේ දේවල් වලට මිනිස්සු බලන්න වීඩියෝස් බලන්න ඕන තරම් කට්ටිය ඉන්නවා. ඒ වුණාට මේ අපේ ෆුඩ් චැලෙන්ජ් එතකොට ඔය ගොඩක් අය ඉන්නවා මේ කෑම හදලා වීඩියෝ කරන ඒ අයට එම සබ්ස්ක්‍රයිබ්ලා නැහැ ඇත්තටම. සබ්ස්ක්‍රයිබ් කරන කට්ටිය නැහැ. සමහරට දැන් කාලේ අයට ඉතින් බෝරින්ද ගන්න දේවල්. මම ඉතින් ඕකයි තත්ත්වය. ඉතින් මං හැමදාම වගේ ඉල්ලන්නේ මාත් එක්ක ඉන්න පොඩිස්ලා ටික මගේ හැමදාම මාත් එක්කම රැඳිලා ඉන්න මම යාළුවා ලස්සන වීඩියෝ අරන් එනවා. ඒකට මාත් එක්ක මගේ channel එකත් එක්ක එකතු වෙලා මගේ වීඩියෝස් බලන්න කැමති අය අලුතෙන් අය මාව subscribe කරන්න bell icon එක click කරලා තියාගන්න. ඒ වගේම හැම වීඩියෝ එකකටම like කරලා comment එකක් දාන්න. අන්න ඉතින් යාළුවනේ ඉතින් ඔච්චර තමයි මට කියන්න තියෙන්නේ. මම ඊළඟ පාර වෙසක් වලට සම්බන්ධ ලස්සන වීඩියෝස් ටිකක් අරන් ඉන්න. ඉතින් එතකන් මං ගිහිල්ලා එන්න. bye